කොන්ද මාත්‍ය බහින්න බස් එකේ ලේබල් එක තරම් බහින්න මාත්‍ය. මෙතන මගින් ඕගොල්ලන්ට ගන්න බෑ. ඒක සියලුම බස් වලට මේ වෙලා තියෙන්නේ. ඔබතුමා ගියත් අපිට ප්‍රශ්නයක් නෑ. NTC එක අනිවාර්යයෙන් ඔයාගෙන නවත්තනවා. මේක මේ වෙලා තියෙන්නේ. ඒ බහින එක වෙනයි. ඔයාට නග ගන්න බෑ. ඔයා දැන් ඔයා කතා කරලා ගත්තනේ. අපිට එක්කන් දෙනවා ඔයා කැමැත්තක්. ඔයාට බස් එක ඕන යන්න පුළුවන්. ගියොත් ඕගොල්ලෝ එහෙද මේ වෙනවා. අනිත් සියලු බස් වලම ලියලා තියෙන්නේ. බස් එකේ ලේබල්. ඔයාට බහින එක නෙමෙයි. ඔයාට බහින එක නෙමෙයි කිව්වා ඔයාට මෙතන මගෙන් ගන්න බෑ කියලා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔව්. ඒක ඔයා ගන්නකෝ. ඔයා ඕක තර්ක කරන්න ගිහලා ඔයාලා එහෙ NTC එක ගත්ත එක. හොඳයි අපිට මොකද කරන්න. එහෙ ගිහලා කතා කරන්න. අපිට බස් ගන්න බෑනේ මේ වගේ මිනිස්සුන්ට කියන්නේ නේ ඔයගොල්ලෝ. ඔව්. මගෙත් එක මිනිස්සු ගන්නකොත් ඔයගොල්ලෝ කියන්නේ. ඒක අපිට අපි ඕගොල්ලෝ කතා කරන්නේ. ඕගොල්ලන්ට පර්මිට් එක දෙනකොට ඔයා කියලා තියෙන්නේ. ඔයා ඕක තර්ක කරනවා ඔයා තර්ක කරන්නේ NTC එකට. ඕගොල්ලන්ට එක්ස්ප්‍රස් හෝල්ඩ් නම් කරලා තියෙනවා. ඒ බෑ විතරයි. කරන්නේ මේ TTD වලින් මේක විතරයි කරන්නේ වැඩක් කරන්නේ නැහැ නේ. ඔබතුමාට ඔබතුමාට කියන්න ඔතනම කියන්නේ මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි මේගොල්ලෝ නවත්තන්න දෙන්න. ඔබතුමාලා ඔත කියනවා. ඕක ඔයා කියලා කියන්න අරගෙන. ඔබතුමාලා දැන් මේක නවත්තන්න. අපි කියනවා අපි ඔබතුමාට කියනවනේ. NTC එකෙන් සියල්ල දීලා දෙනවා. NTC එකකින් ඉතින් කියනවා ඒක මේ ගන්න නෑ. ඒක දීලා තියෙනවනේ. ඒක අපිට මේක දීලා තියෙන්නේ ඉහළින් දීලා තියෙන්නේ. පහළින් දුන්න එකක් නෙමෙයි ඔයාගේ. අපිට නම් දැනුවත් කරලා නැහැ. ඒක සියලුම බස් වලට ඒ කේස් එක දීලා තියෙනවා දුර සේවා බස්. මහත්කෝ දුරගමසේ මිනිස්සු මේ වල කියලා ඉතින් ගාලිනකම මේ බස් ගන්න එපාද කියලා. අපි වාඩි ගොනේ නග ගන්න එපා කියලා. ඔයා දැන් මේ බස් එක නැග්ගනේ. මම හෝල්ඩ් එක නවත්තන්න බෑ ඒක කොටද. මම එනමතර පයින් ගහන්න එපා නගින්න එපා මේකට කියලා. ඔයා දැන් එන්න කියලා ලැග්ගුවනේ. ඕගොල්ලෝ කියන මාර කතාවන්නේ ඒක. ඔව්. ඔයා ගිහිල්ලා ඒක කියන්නේ. ඒක අපිට පස්සේ ඕන දෙයක් කරගන්න. කොහොමද යන්නේ මිනිස්සු කච්චු පහින් කොහොමද ඒක කියන්නකෝ. ඒක මට කියන්න කොහොමද මම බස් ගන්න කියලා හිතලා. ඔයා ස්පීඩ් දාලා ගම මිනිස්සු එහෙම හැරෙනවා. ඒක මම නවත්තන්න මට හෝල්ඩ් එක වහින්න මිනිස්සු. ඔයා බස් එකට තරව් කරලා නග ගන්න. ඔයා නග ගත්ත බස් එකට. ඔයාව පිළිගන්නවට බස් එකට එන්න කියලා නග ගත්තා. පහින්න නවත්තා මිනිස්සු ලක්කම. ඔව් ඔයා එන්න කියලා. ඔයාට හෝල්ඩ් වල නවත්තන්න බෑ කියලා නම් කරලා තියෙනවනේ. ඒක ඔයගොල්ලන්ගේ ඒක ඔයගොල්ලන්ට පර්මිට් එකේදී දෙනකොට කියලා තියෙනවා මේ හෝල්ඩ් වල. ඔබතුමා ගිහිල්ලා මෙම ඔයත් එක්ක අපිට ආගිය කොල්ල වැඩක් නැහැ. ඔබතුමා NTC එකේ ගිහිල්ලා කතා කරන්න. ඕක අපිට අදාළ නැහැ. ඔබතුමා ගිහිල්ලා කතා කරගන්නකෝ. ඔයා ඔබතුමා කොහොම කතා කරාද අදාළ දේ හිත කතා ගන්න. ඔබතුමා මෙතන බහින්න ඔබතුමාගේ පාවිච්චි විලා කරන් යන්න. ඔබතුමාලා මාර කතාවන්නේ කියන්නේ. යා ඔව්. ඔය යන්න මට මේක මොකක් කරන්නකෝ. නෑ අපිට ඔක් කරන්න පුළුවන් දේ තමයි අපි කරලා තියෙන්නේ. අපිට තියලා තියෙන ඉහළින් අපිට ඉහළින් දෙන්න ඕන. ඔබතුමාලා බහින්න ඕන ඔබතුමාගේ බහින්නද තියෙන්නේ. අපිට ඉහළින් දෙන ඕඩර්ස් අපි කියන්න. ඔබතුමා කොච්චර කතා කරත් ඔක කෑ ගැහුවත් ඉතින් වැඩක් නෑ. ඔබලා හරක් වගේ නේ ඒක. ඔව් වෙන්නේ නැති. වෙන්නේ නැති. ඔබතුමා ගිහිල්ලා හම්බෙන්නකෝ. ඔබතුමාට පුළුවන් ගිහිල්ලා NTC එකට හම්බෙන්න. ගිහිල්ලා. ඒක ඔව්. හරි. හරි ඔයා ගිහිල්ලා ඔයා හිතන විදිය කොහෙද නැත්තේ? නොදන්න දේවල් කතා ඔයා දන්නේ නැති නීති කතා කරන්න එපා වාක්‍යෝ. ඔයා දන්නේ නැති නීති කතා කරන්න එපා. ඔයා රස්සාව කරන්න ඔයාගේ. වට රස්සාව. වාක්‍යෝ ලෙවල කුඩු විකුණන එහෙනම්. ඒක ඔයා කැමැත්තා.